ආයිබෝවන් ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා සඳරැස් වෙල්ත් ඇකඩමිය වෙත බැංකු යනු ඕනෑම ආර්ථිකයක කොඳුනාටි වන අතර ශ්‍රී ලංකාවද ඊට වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ සිට අනෙකුත් ඉදිරිගිරි බැංකු සහ වාණිජ බැංකු දක්වා සමස්ත බැංකු පද්ධතියම ක්‍රියාත්මක වන්නේ බොහෝ දෙනෙකුට සම්පූර්ණයෙන්ම නොතේරෙන ආකාරයටයි. නමුත් මහජනයාට දැනගැනීමට අවශ්‍ය නොවන ඇතැම් රහස් මෙම බැංකු සතු ඇති බව මම ඔබට පැවසුවොත් ඔබ කුමක් කළ යුතුද? මුදල් සැබවීම ක්‍රියාත්මක වන ආකාරය වැඩි පිරිසක් තේරුම් ගන්නේ නම් සමස්ත මූල්‍ය පද්ධතියෙන් වෙනස් විය හැකි බව වරක් හෙන්රි ෆෝඩ් මෙසේ පැවසුවා. ජාතියේ ජනතාව අපගේ බැංකු හා මුදල් පද්ධතිය තේරුම් නොගැනීම ප්‍රමාණවත්. මන්ද ඔවුන් එසේ කළහොත් හෙට උදෑසනට පෙර විප්ලවයක් සිදුවනු ඇතැයි මම විශ්වාස කරනවා. අද මෙම වීඩියෝවෙන් අපි ඔබට ශ්‍රී ලංකාවේ බැංකු ඔබ දැනගැනීමට අකමැති මුදල් පිළිබඳ සත්‍යයන් පහක් අපි කතා කරනවා. මෙම අවබෝධය ඔබට ඔබගේ මූල්‍ය කටයුතු කරගෙන යාමට උදව් වෙන්න පුළුවන්. ඒ වගේම කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකියි. එබැවින් ඔබ අපගේ වීඩියෝ සඳහා කැමැත්ත දක්වනවා නම් ඒවා මුලින්ම ඔබ වෙත ගෙන්වා ගන්න, channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළමුවන රහස වන්නේ ඔබගේ මුදල් බැංකුවක තබා ගැනීම වංචාවක්. ඇත්තම කියනවා නම් ශ්‍රී ලාංකීය ඉතුරු ගෙවීමකින් ඔබට කොපමණ මුදල පොලියක් ඔබ උපයනවාද යන්න ඔබ දන්නවාද? බොහෝ වාණිජ බැංකු වසරකට 2% සිට 4 දක්වා පොලියක් තමයි ලබා දෙන්නේ. නමුත් සැබෑ ගැටලුව වන්නේ උද්ධමනයයි. ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය මෑත වසරවලදී ඉතා අස්ථායී වුණා. 2022 දී උද්ධමනය 50% ඉක්මවා ගිය අතර අද පවාය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතිනවා. උද්ධමනය 10% හෝ ඊට වැඩි මට්ටමක පවතින අතරතුර ඔබේ ඉතුරුම් 4%කින් පමණක් වර්ධනය වුවහොත් ඔබ ඇත්ත වශයෙන්ම සෑම වසරකම මුදල් අහිමි කර ගන්නවා. උදාහරණයක් ලෙස ඔබ බැංකුවක රුපියල් ලක්ෂයක් ඉතිරි කරන්නේ නම් ඒ ලබන වසරේ මිලදී ගැනීමේ ශක්තිය ඔබට අඩු කරනවනු ඇත. සහල් ඉන්ධන සහ විදුලිය වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල අඛණ්ඩව ඉහළ අතර ඔබේ මුදල් බැංකුවක සිරවි යන්තම් වර්ධනය වීමක් පමණක් සිද්ධ වෙනවා. ඉතින් විසඳුම කුමක්ද? උද්ධමනය ඔබේ ඉතුරුම් කාදැමීමට ඉඩ නොදී උද්ධමනය ඉක්මවා යන වත්කම් වල ආයෝජනය කිරීම සලකා බැලිය යුතුය. උදාහරණයක් ලෙස කොටස්, දේපළ වෙළඳාම් හෝ රත්තරන් මේ සඳහා ඔබට සලකා බලන්න පුළුවන්. බැංකුවක මුදල් තබා ගැනීම හදිසි අරමුදල් සඳහා පමණක් විය යුතු අතර දිගු කාලීන ධනය ගොඩනැගීමට එය භාවිතා නොකළ යුතුයි. දෙවන රහස වන්නේ සෑම බැංකුවකටම පහසුවෙන් මුදල් නිර්මාණය කිරීමේ අයිතියක් තිබෙන බව. බොහෝ අය සිතන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට පමණක් මුදල් නිර්මාණය කළ හැකි බවයි. ශ්‍රී ලංකා මහා බැංකුවට කළ හැකි අලුතෙන් මුදල් ප්‍රින්ට් කිරීම පමණයි. නමුත් වාණිජ බැංකුවලට මුදල් නිර්මාණය කිරීමේ හැකියාවක් ඇති බව ඔබ දැනගෙන සිටියා. නැත්නම් මුදල් මැවීමේ හැකියාවක් පිළිබඳව ඔබ දැන සිටියාද? ඒ ක්‍රියාත්මක වන ආකාරය මෙන්න මේ ආකාරයයි. ඔබ බැංකුව රුපියල් 1000ක් තැන්පත් කරන විට එය ඔබ ඉදුමේ රැඳින්නේ නැහැ. බැංකුව එය වෙනත් කෙනෙකුට ණයට දෙනවා. ඒ ණයක් ගන්නා ව්‍යාපාරයක් හෝ මෝටර රථයක් මිල ගන්නා කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සිත් ගන්නා සුළු කාරණාවන්නේ නම් බැංකුවට ඔබේ තැන්පතුවෙන් කුඩා කොටසක් පමණ සංචිත ලෙස තබා ගැනීමට අවශ්‍ය වීමයි. මේ භාගික සංචිත බැංකුකරණය ලෙස හැඳින්වෙනවා. තැන්පත් කරන සෑම රුපියල් 1000කටම බැංකුවකට ඔබේ මුදල් සම්පූර්ණ 10 පෙන්වමින් වෙනත් කෙනෙකුට රුපියල් 900ක් ණයට දිය හැකි. මූලික වශයෙන් ඔවුන් මේ මගින් පහසුවෙන් මුදල් නිර්මාණය කරනවා. ගැටලුව වන්නේ මේ ආකාරයෙන් ඕනෑවට වඩා මුදල් නිර්මාණය වූ විට ඒ උද්ධමනය සහ ආර්ථික අස්ථාවරතාවයට හේතු විය හැකි බවයි. ශ්‍රී ලංකාවේ කලින්ම අත්විඳි දෙයක්. බැංකු ක්‍රියාත්මක වන ආකාරය ඔබ වැඩියෙන් තේරුම් ගන්නා තරමට ඔබේ මුදල් තැබිය යුතු ස්ථානය පිළිබඳව තීරණ ගැනීමට ඔබට වඩා හොඳින් කළ හැකියි. තුන්වන රහස වන්නේ බැංකු වලින් ණයටගෙන වෙනත් තැනක ආයෝජනය කිරීමෙන් ඔබට මුදල් උපයා ගත හැකි බව. ශ්‍රී ලංකාවේ බොහෝ අය සිතන්නේ ණයක් ගැනීම නරක දෙයක් කියලා. නමුත් ධනවතුන් ණය වැඩිපුර මුදල් උපයා ගැනීමේ මෙවලමක් ලෙස සලකනවා. ඒ කෙසේද කතා කළහොත් ඔබ
10% පොලියකට ව්‍යාපාර ණයක් ලබාගෙන ඒ ඔබට 25% ප්‍රතිලාභ උපයන අවස්ථාවක ආයෝජනය කරන්නේ නම් ඔබ ඔබේ මුදල් භාවිත නොකර 15%ක ලාභයක් ලබා ගන්නවා. ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර කිහිපයක් විශාල සුපිරි වෙළඳසැල් සහ දේපළ වෙළඳාම් සංවර්ධකයන් පවා ඔවුන්ගේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා මුදල් ණයට ගන්නවා. මෙහිදී බුද්ධිමත් ලෙස ණයට ගැනීම ඉතා වැදගත්. අනවශ්‍ය වියදම් සඳහා නොව ආදායම් උපයන ආයෝජන සඳහා ඔබ ණය ලබාගත යුතුයි. අපි සැබෑ උදාහරණයක් සලකා බලමු. ඔබ වසර 5කට පෙර කොළඹ මහල් නිවාසයක් මිලට ගැනීමට රුපියල් මිලියන 1 ණයක් ගත්තා නම් ඒ මහල් නිවාසයේ වටිනාකම මේ වන විට දෙගුණයක් හෝ තුන් ගුණයකින් වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඔබට ඒ විකුණා බැංකුවට ආපසු ගෙවිය හැකි අතර තවමත් විශාල ලාභයක් උපයාගත හැකියි. නමුත් ඔබ එම රුපියල් මිලියනය ඉතුරුම් ගෙනුමක තැබුවා නම් උද්දමනයේ එහි වටිනාකම කාදැමීමට ඉඩ තිබුණා. ඒ නිසා ඔබ හොඳ ණය සහ නරක ණය හොඳින් තේරුම් ගැනීම ඉතා වැදගත් වෙනවා. 4 වන රහස ඔබ ධනවත් වන තරමට ඔබට ලැබෙන පොලි අනුපාතය අඩු වෙනවා. ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාර හිමියන් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා බොහෝවින් අඩු පොලි අනුපාත වලට ණය ලබා ගන්නා බව ඔබ කවදා හෝ දැක තිබේද? මේට හේතුව බැංකු ධනවතුන් අඩු අවදානම් ණයගැතියන් ලෙස දකිනවා. උදාහරණයක් ලෙස ස්ථිර සේවකයෙකුට 15%ක පොලියට නිවාස ණයක් ලබා ගැනීමට අරගල කරන්න සිද්ධ වෙනවා. නමුත් ධනවත් ව්‍යාපාරිකයෙකුට 9%කට හෝ 10%කට ණය පොලිය සාකච්ඡා කරගන්න හැකියාව තිබෙනවා. හේතුව වන්නේ ව්‍යාපාරිකයාට වත්කම්, බහු ආදායම් මාර්ග සහ ශක්තිමත් මූල්‍ය වාර්තාවක් ඇති බව බැංකුව දන්නවා. ධනය ගොඩනැගීම චක්‍රයක් වන්නේ මේ නිසා. ඔබ ධනවත් වන තරමට මුදල් ඔබට ලාභදායී වෙනවා. ඔබට අඩු පොලි අනුපාත සහ වඩා හොඳ මූල්‍ය අවස්ථා අවශ්‍ය නම් ඔබේ ආදායම සහ වත්කම් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න. පස්වන රහස වන්නේ ශ්‍රී ලංකාවේ බැංකු ඔබේ ණයෙන් වැඩිපුර ලාභ ලබනවා. බැංකු ඔවුන්ගේ විශාලම ලාභය උපයන්නේ ඉතුරු කිරීම් ගිණුම් වලින් නොව ණය සහ ක්‍රෙඩිට් කාඩ් පත් වලින්. සාමාන්‍ය ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ් පතක් හිඟශේෂයක් සඳහා වාර්ෂික පොලිය 28%කට වඩා වැඩි වෙනවා. මේ අතර බැංකුව ඔබේ ඉතුරුම් සඳහා ලබා දෙන්නේ 4%ක පොලියක් පමණයි. එය දැවැන්ත වෙනසක්. ඔබේ ඉතුරුම් ගිණුමේ රුපියල් ලක්ෂයක් ඇති බවත් එය 4%ක පොලියක් වසරකට රුපියල් 4000ක් උපයන බවත් සිතමු. නමුත් ඔබට රුපියල් ලක්ෂයක ක්‍රෙඩිට් කාඩ් ණයක් තිබේ නම් ඔබ 28%ක පොලියක් එනම් වසරකට රුපියල් 28000ක් ගෙවන බවත් ඔබට සිතන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුව ඔබෙන් රුපියල් 24000ක් ලාභයක් උපයන බවයි. මේ නිසා ක්‍රෙඩිට් කාඩ් පත් සහ පුද්ගලික ණය ඔබව ණය උගුලක සිර කළ හැකියි. බැංකුව ඔබේ සම්පූර්ණ ශේෂය ගෙවීමට කැමති නැත. ඔවුන් ඔබට අවම ගෙවීම් දිගටම කරගෙන යාමට කැමැත්තක් දක්වනවා. එවිට ඔවුන්ට සදහටම ඔබෙන් පොලිය අය කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබට ක්‍රෙඩිට් කාඩ් ණයක් තිබේ නම් හොඳම උපාය මාර්ගය වන්නේ එය හැකි ඉක්මනින් ගෙවීමයි. අනවශ්‍ය වියදම් සඳහා ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කිරීමෙන් වළකින්න. ඔබට ණයක් ගැනීමට සිදු වුවහොත් එය වියදම් පමණක් නොව ඔබේ ආදායම වැඩි කරන දෙයක් සඳහාම කිරීමට වග බලා ගන්න. අපි අද මෙම වීඩියෝවෙන් ඔබ වෙත ගෙන ආවේ ශ්‍රී ලංකාවේ බැංකු ඔබ දැන ගැනීමට අකමැති රහස් 5ක් පිළිබඳව. ශ්‍රී ලංකාවේ බැංකු ඔබේ ධනය වර්ධනය කර ගැනීමට උදව් කිරීමට නිර්මාණය කරලා නැහැ. ඒවා පවතින්නේ Tamanටම මුදල් ඉපයීමටයි. ඉතුරුම් සඳහා අඩු පොලියක් ලබා දීමේ සිට ණය සඳහා ඉහළ පොලියක් අය කිරීම දක්වා බැංකු පද්ධති සකසා ඇත්තේ ගණනකරුවන්ට වඩා බැංකු වලට ප්‍රතිලාභ ලැබෙන ආකාරයටයි. බුද්ධිමත් ණය ලබා ගැනීමෙන් ඥානාන්විතව ආයෝජනය කිරීමෙන් සහ වඩා හොඳ පොලි අනුපාත සාකච්ඡා කිරීමෙන් පද්ධතිය තම වාසියට යොදාගන්නේ කෙසේදයි ධනවතුන් තේරුම් ගන්නවා. නමුත් බොහෝ අය නරක ණය, ඉහළ ක්‍රෙඩිට් කාඩ් ණය සහ එකතැන පල් වෙන ඉතුරුම් වල උගුල් වලට හසු වෙනවා. දැන් ඔබ මෙම බැංකු රහස් 5 දන්නා බැවින් ඔබට වඩා දක්ෂ මූල්‍ය තීරණ ගත හැකියි. ඔබේ සියලු මුදල් ඉතුරුම් ගිණුමක තබා ගැනීම වෙනුවට ආයෝජනය කිරීමට සහ උද්දමනය අභිභවා යාමට ක්‍රම සොයන්න.
අනවශ්‍ය ණය ගැනීම වෙනුවට ඔබේ ධනය වර්ධනය කර ගැනීමට උපාය මාර්ගික ණය භාවිතා කරන්න. මෙම වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් සහ හොඳ දැනුමක් අවබෝධයක් ලබා දෙන බව අපි විශ්වාස කරනවා. නැවත මෙවැනි වටිනා වීඩියෝකින් හමු වෙමු. රැඳී සිටියාට ස්තුතියි. සුබ දවසක්.